බොහෝ ගර්භණී මව්වරුන් අහන කාරණාවක් තමයි දරු පැටියෙක් ලැබෙන්න ඉන්නකොට අම්මට සහ දරුවට අවශ්‍ය කරන ඇඳුම් බෑග් එක සකස් කරන්න පටන් ගන්න ඕනේ කවදාද කියලා. අම්මලා අතර තියෙන මතය නම් දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ඇඳුම් බෑග් එක සකස් කරන්නට පටන් ගන්නට ඕනේ සාමාන්‍යයෙන් ගර්භණී කාලයේ 5 වෙනි මාසයේදී කියලා. ඒ කියන්නේ ගර්භණී කාලයේ සති 20ක් ගෙවුනට පස්සේ තමයි බොහෝ අම්මලා ඇඳුම් බෑග් එක සකස් කරගන්නට යොමු වෙන්නේ. ඒකට එක හේතුවක් තමයි ගර්භණී කාලේ සති 20 දිනේ ඔබට ලැබෙන්නට ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා කියන්නේ. ඉතින් මේ ස්කෑන් පරීක්ෂණය මගින් දුවෙක්ද ලැබෙන්න ඉන්නේ පුතෙක්ද ලැබෙන්න ඉන්නේ කියලා බලලා ඒ අනුව නිල් පාටට හෝ එහෙමත් නැත්නම් රෝස පාටට ඇඳුම් තෝරගන්නට පුළුවන් නිසා තමයි ගර්භණී අම්මලා මේ සති 20න් පස්සේ ඇඳුම් බෑග් එක සකස් කරගන්නට ලෑස්ති වෙන්නේ. නමුත් අපි සාමාන්‍යයෙන් කියන දේ තමයි ගර්භණී කාලය තුළදී අම්ම කෙනෙක් එයාට සහ බබාට අවශ්‍ය ඇඳුම් සකස් කරගන්නට පටන් ගන්න ඔබ ගර්භණී මවක් කියලා ලියාපදිංචි වුණු පළවෙනි දවසේම. ඒ කොහොමද කියලා කිව්වොත් ඔබ මුලින්ම ඔබේ ප්‍රදේශීය පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මුණ ගැහිලා ඔබ ගර්භණී මවක් විදිහට ලියාපදිංචි වෙලා ගර්භණී සටහන්පත අතට ලැබුණට පස්සේ මුලින්ම අම්මලා ගන්නට ඕනේ අම්මට අවශ්‍ය කරන බෙඩ් ජැකට් එකක් සහ චීත්තයක්. ඒකට හේතුව තමයි කොයිම අවස්ථාවකදී හෝ අම්මට රෝහල්ගත වීමක් සිද්ධ වෙන්නට උනොත් රෝහලේදී අම්මා අඳින්නේ බෙඩ් ජැකට් එක සහ චීත්තය. ඒක නිසා ගර්භණී මවක් විදිහට ලියාපදිංචි වුණාට පස්සේ අම්මලා අනිවාර්යයෙන්ම බෙඩ් ජැකට් දෙකක් චීත්ත දෙකක් ළඟ තියාගෙන ඉන්නට ඕන. ඉතින් මේ ආකාරයට ගර්භණී භාවයේ ලියාපදිංචි කරලා මුලින්ම බෙඩ් ජැකට් දෙකක් සහ චීත්ත දෙකක් ළඟ තියාගෙන ඊටත් පස්සේ සාමාන්‍යයෙන් අපි කියනවා මාස 3ක් ගෙවුනට පස්සේ මුල් සති 12ක් ගෙවුනට පස්සේ අම්මලාට සහ දරුවන්ට අවශ්‍ය කරන ඇඳුම් බෑග් එකට අවශ්‍ය ඇඳුම් සකස් කරගන්නට ඕනේ කියලා. එහෙම කියන්න එක හේතුවක් තමයි මේ ගර්භණී මව්වරුන්ගේ ගර්භණී භාවය තුලදී ගබ්සා වීමක් සිද්ධ වෙනවා නම් සාමාන්‍යයෙන් සති 12ට කලින් ගබ්සා වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ සිද්ධ වෙන්නට පුළුවන්. නමුත් බොහෝ වෙලාවට සති 12ට කලින් දරු පැටියා ඉවත් වෙනවා. ඉතින් සති 12ක් ගෙවිලත් දරු පැටියා හොඳට නිරෝගීව අම්මගේ කුස තුල වැඩෙනවා නම් අපි අනිවාර්යයෙන්ම දන්නවා මේ දරුවා මේ ලෝකේ එළිය දකිනවා. අන්න ඒ දවසට අවශ්‍ය කරන ඇඳුම් ටික හෙමින් ලෑස්ති කර ගන්නට පුළුවන්. ඇතැම් මව්වරුන්ට Tamanගේ ආර්ථික හැකියාව බොහෝ දුරට යහපත් මට්ටමින් සාර්ථකව තියෙනවා නම් Tamanට මුදල් අගහිඟකමක් නැත්නම් ඇඳුම් බෑග් එකට අවශ්‍ය දේවල් එකවර සකස් කර ගන්නට පුළුවන්. නමුත් සමහර අම්මලාට එහෙම ආර්ථික හැකියාවක් නැත්නම් මාසයකට වතාවක් සාමාන්‍ය වැටුපක් ඔබ ලබා ගන්නවා නම් ඇඳුම් බෑග් එකට අවශ්‍ය දේවල් ටිකෙන් ටික එකතු කර ගන්නට පුළුවන්. එකවර ඇඳුම් බෑග් එකට අවශ්‍ය දේවල් ගන්නට බැරි නම් ඔබ මේ මාසයේදී බබාට නැප්කින් 12ක් ගන්නවා, ඊළඟ මාසයේදී අම්මට අවශ්‍ය බෙඩ් ජැකට් දෙකක් චීත්ත දෙකක් ගන්නවා. මෙන්න මේ ආකාරයට ඇඳුම් බෑග් එකට අවශ්‍ය දේවල් හෙමින් ලෑස්ති කර ගන්නට පුළුවන්. මේ කොයි ආකාරයේ වෙතත් සාමාන්‍යයෙන් සති 27 විතර වෙනකොට ගර්භණී කාලේ සති 27 30 වෙනකොට අම්මලා Tamanට අවශ්‍ය ඇඳුම් සියලුම දේවල් මිලදී අරගෙන අවසන් වෙන්නට ඕනේ. ඉතින් ඇඳුම් බෑග් එක සකස් කරන්නට පටන් අරගෙන සාමාන්‍යයෙන් මාස 5ක් ගියාට පස්සේ කියනවා දුවෙක්ද ලැබෙන්නට ඉන්නේ පුතෙක්ද කියලා. ඉතින් ස්කෑන් පරීක්ෂණයෙන් කියන දේ 80%ක් විතර තමයි සාර්ථක වෙන්නේ. 20ක් විතර වෙනස් වෙන්නටත් පුළුවන්. ඒක නිසා දුවෙක් වුණත් පුතෙක් වුණත් දෙන්නටම ගැලපෙන ආකාරයට ඇඳුම් සකස් කර ගන්නට පුළුවන්. ඒ අවශ්‍ය පාටවල් තෝරගන්නට පුළුවන්. ඉතින් මේ ආකාරයට ගර්භණී අම්මලා ඇඳුම් බෑග් එක සකස් කර ගන්නට පටන් ගන්නට ඕනේ ගර්භණී භාවයේ ලියාපදිංචි කරපු පළවෙනි දවසේ පටන්. බෙඩ් ජැකට් එක සහ චීත්තයෙන් මේ මිලදී ගන්නට සූදානම් වෙන ඇඳුම් බෑග් එක සාමාන්‍යයෙන් සති 30 වෙනකොට සකස් කරලා අවසන් වෙන්නට ඕනේ. ඉතින් ඔබේ ප්‍රදේශයේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට කියලා මේ සකස් කරගන්න ඇඳුම් බෑග් එකේ දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය දේවල් මොනවාද, රෝහල් ගත වෙනකොට අවශ්‍ය දේවල් මොනවාද, ගෙදර ආවට පස්සේ අවශ්‍ය දේවල් මොනවද කියලා වෙන ආකාරයට අඩුපාඩු මොනවද තියෙන්නේ කියලා බලලා ඔබේ ප්‍රදේශයේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හරහා අඩුපාඩු සකස් කරගන්නට පුළුවන්. එහෙනම් මතකයි නේද හැමෝටම ගර්භණී භාවය තුළදී ඇඳුම් බෑග් එක සකස් කරගන්නට මාස 5 වෙනකල් ඉන්න එපා. ගර්භණී භාවය දැනගත්තු දවසේ පටන් Tamanට පුළුවන් ආකාරයට Tamanගේ ආර්ථික හැකියාව අනුව අවශ්‍ය දේවල් මිලදී ගන්න. ගර්භණී කාලයේ සති 27 30 වෙනකොට සම්පූර්ණයෙන්ම ඇඳුම් බෑග් එක සකස් කරලා අවසන් කරගන්න.